16 පිටුවේ 23 වෙනි ප්‍රශ්නේ. ඒකට ඒකේ තියෙන්නේ 30ට අංශක 30කින් අනතව 60 මිශ්‍රණයක ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරන වස්තුවක්. 30ට අංශක 30කින් අනතව 60 මිශ්‍රණයක ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරන වස්තුවක් සලකන්න කියලා කියනවා. ප්‍රක්ෂේපණය කරන මොහොතේ තිරස් හා සිරස් ප්‍රවේග සංරචක මොනවද කියලා අහනවා. මම ගන්න මෙතන කැපිටල් A ලක්ෂය, එතන කැපිටල් B ලක්ෂය, එතන කැපිටල් C. ප්‍රක්ෂේපණය කරන මොහොත කියලා කියන්නේ A ලක්ෂය. ඒ වලදී මෙයාගේ ප්‍රවේගයේ තියෙන 60 මිශ්‍රණයක තිරසට අංශක 30කින් ආනතව. රෝකේ තිරස් සහ සිරස් සංරචක මොනවද කියලා අහන්නේ. තිරස් සංරචකය ගන්න පුළුවන්. තිරස් කියලා කියන්නේ මෙහෙට තියෙන සංරචකයා 60 cos 30. 60 cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි. ඒකට ඉන් කැපුවම 30යි මූල 3යි. ms ඍණ 1. ඊට පස්සේ තිරස් සංරචකයේ 60යි sin 30නේ. sin 30 භාගයයි. 60 වතාවක් sin 30 භාගයයි. කියන්නේ 62කින් බෙදුවම 30යි ms ඍණ 1. එහෙනම් තිරස් සංරචකය 30යි මූල 3යි ms ඍණ 1. සිරස් සංරචකය 30යි ms ඍණ 1. ඊළඟට දෙවෙනි කොටසේ කියනවා වස්තුව ගමන් කරන පතේ සෑම ලක්ෂයකදීම නියතව පවතින රාශිය මොකක්ද කියලා අහනවා. නියතව පවතින රාශිය කියලා කියන්නේ අපි දන්නවා තිරස් ත්වරණයේ බිඳුවයිනේ මෙයාගේ. තිරස් ත්වරණය තිරස් දිශාවට ත්වරණයේ බිඳුවයි. ඒ නිසා තිරස් ප්‍රවේගය කොයිලාකවත් වෙනස් වෙන්නේ නැහැ. මේ පටන් ගන්න තියෙන තිරස් ප්‍රවේගය දිගටම හැමතැනම තියෙනවා. ඒ නිසා තිරස් ප්‍රවේගය තමයි උත්තරේ. සහ ඕනනම් අපිට තව උත්තරයක් ගන්න පුළුවන් ත්වරණය. ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. දිගටම පහළ එහාට g ත්වරණයක්. හරි. ඒ නිසා ත්වරණය කියලා උත්තරේ ගන්නත් පුළුවන්. දෙවෙනි කොටසට. තුන්වෙනි කොටස චලිත පතේ උපරිම ලක්ෂයේදී සිරස් සහ තිරස් ප්‍රවේග සංරචනයන්. චලිත පතේ උපරිම ලක්ෂය කියන්නේ මෙතනදී සිරස් ප්‍රවේගයේ බිඳුවයි. සිරස් ප්‍රවේගයේ බිඳුවයි මෙතෙන්දී තිරස් ප්‍රවේගය මේකමයි. ඒ තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ එක තැනකදීවත්. තිරස් ප්‍රවේගය මෙතෙන්දී ආරම්භක තිරස් ප්‍රවේගයම තමයි. හරි? එතකොට සිරස් ප්‍රවේගයේ බිඳුවයි මෙතෙන්දී. තිරස් ප්‍රවේගයේ 30යි මූල තුනම තමයි. ඊට පස්සේ හතරවෙනි කොටස එමගින් පතේ ඉහළම ලක්ෂයේදී වස්තුවේ ප්‍රවේගය. ඒතර ප්‍රවේග දෙකක් එකිනෙකට ලම්බක ප්‍රවේග දෙකක් දන්නවා නම් එකිනෙකට ලම්බක ප්‍රවේග සංරචක දෙකක් දන්නවා නම් අපි හිතමු vy එක්කෙනෙක් අනිත් එක්කෙනා vx. ඔය දෙන්නගේ සංප්‍රයුක්තය හොයන්න පුළුවන්. v කියලා ගත්තොත් vx වර්ගය එකතු කිරීම vy වර්ගය වර්ගමූලය. මේකෙ තියෙන දෛශික කොටස් වල දැන් මේකේ vx කියලා කියන්නේ 30යි මූල 3යි. තිරස් එක්කෙනා 30යි මූල 3යි. සිරස් එක්කෙනා බිඳුවයි. දැන් බිඳුවයි. vx 30යි මූල 3යි. ඒකේ වර්ගය vy බිඳුවයි. ඒ වර්ගය. අන්තිම උත්තරේනේ බිඳුවට එකතු කරාම බිඳුවමනේ. සෝරි බිඳුවට මෙයා එකතු කරාම යාමනේ. එතකොට 30යි මූල 3ේ වර්ගයේ වර්ගමූලය කියන්නේ 30යි මූල 3ම තමයි. මේ ශ්‍රේණිය. ඔක තමයි උඩම ලක්ෂයේදී ප්‍රවේගය. හරි උඩම ලක්ෂයේදී ප්‍රවේගයේ විදියට තියෙන්නේ තිරස් ප්‍රවේගය විතරයි. සිරස් ප්‍රවේගය බිඳුවයිනේ. පස්වෙනි කොටස ඉහළම ලක්ෂයට යාමට ගත වන කාලය. ඉහළම ලක්ෂයට යාමට ගත වන කාලය. මෙතෙන්දී t සමානයි බිඳුවයි කියලා ගත්තොත් මෙතෙන්දී t සමානයි සිම්පල් t කියලා ගත්තොත් ඔන්න ඒ සිම්පල් t තමයි අහන්නේ. සිම්පල් t හොයන්න පුළුවන්. ඒකෙන් නම් b ට a සිට b දක්වා අපිට දාන්න පුළුවන් ඉහළට v ධන ut. සෝරි v සමානයි u ධන at. a සිට b දක්වා ඉහළට v සමානයි u ධන at දැම්මොත් a සිට b දක්වානේ. උතර ආරම්භක ස්ථානය මෙතන අවසාන ස්ථානය මෙතන. a සිට b දක්වා කිව්වම ආරම්භක ස්ථානය මෙතන අවසාන ස්ථානය මෙතන. අවසාන සිරස් ප්‍රවේගය බිඳුවයි. ආරම්භක සිරස් ප්‍රවේගය ආරම්භක සිරස් ප්‍රවේගය 60යි sin 30යි. 60යි sin 30යි. ඕනනම් අර කලින් අපි මේ ආදේශ කළ හොයාගත්තනේ. නිසා කෙලිම 30 ආදේශ කරන්නත් පුළුවන්. සමීකරණේ දාන්නේ උඩට ත්වරණයේ තියෙන 15ට 10යි කාලේ t.
10යි t සමානයි 60යි sin 30 භාගයයි විතර ගන්න පුළුවන්. ඔක සුළු කරා වෙනවා මෙතන 30යි 30 10න් බෙදුවම 3යි. 3යි තත්පර කියලා එනවා. now උඩම ලක්ෂයට යන්න ගත වෙන කාලය තත්පර 30යි කියලා sorry තත්පර 3යි කියලා එනවා. එනයින් නැවත ප්‍රක්ෂේපණ ලක්ෂයට පැමිණීමට ගත වන මුළු කාලය. මෙතන ඉඳන් මෙතෙන්ට තත්පර 3යි නම් එතන ඉඳන් ආයේ මෙතෙන්ට තත්පර 3යිනේ. එහෙනම් මුළු කාලය ගන්න පුළුවන් අපිට. මුළු කාලය කියන්නේ පියාසර කාලයනේ. පියාසර කාලය ගන්න පුළුවන්. අර උඩට විතරක් යන්න ගත වෙන කාලය දෙකෙන් ගුණ කරලා. 3යි තත්පර ගුණ කිරීම 2. ඒ කියන්නේ 6යි තත්පර. ඕක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි සම්පූර්ණ චලිතයට අපි චලිත සමීකරණ දාලා හොයනවා නේද මුළු කාලය. ඒ විදිහට හොයන්න පුළුවන්. සම්පූර්ණ චලිතය. ඒ කියන්නේ A සිට C දක්වාම ඉහළට S සමානයි UT ධන භාගයේ T වර්ගය දාන්න පුළුවන්. A සිට C දක්වාම. ඒක ඉඳන් C දක්වාම ඉහළට S සමානයි UT ධන භාගයේ T වර්ගය දාන්න පුළුවන්. එතකොට මෙයා ප්‍රක්ෂේපණ තලයේ ඉඳන් ආයි ප්‍රක්ෂේපණ තලයටම එන්නේ. ඒ තලයට ඒ තිරස් තලයටම එන්නේ. එතකොට ආරම්භක සහ අවසාන ලක්ෂ අතර සිරස් විස්ථාපනයක් නැහැ. සිරස් විස්ථාපනයක් තියෙන මෙහෙම තියෙන මට්ටම් දෙක වෙනස් වුණා. මේ මට්ටමයි අවසාන මට්ටමයි දෙක වෙනස් නම් සිරස් විස්ථාපනයක් තියෙනවා. ඉහළට ගිහිල්ලා තියෙනවා. නැත්නම් පහළට ගිහිල්ලා තියෙනවා. හැබැයි පටන් ගත්ත සිරස් මට්ටමේම නම් ඉවර වෙන්නේ. සිරස් විස්ථාපනයක් නැහැ. පටන් ගත්ත මට්ටමේම නම් ඉවර වෙන්නේ. මේක නම් පටන් ගත්ත ආරම්භ කරපු මට්ටම, මේක නම් අවසාන වෙන මට්ටම. මේ දෙක එකම තිරස් මට්ටමේ නම් තියෙන්නේ. සිරස් විස්ථාපනයක් නැහැ. ඉහළ පහළ ගිහිල්ලා නැහැ වගේනේ නිකන්. ඉස්සරහට ගිහිල්ලා විතරයි වගේනේ. ඒ නිසා S කගේ බිඳුවනේ තියෙන්නේ. U කියලා කියන්නේ ආරම්භක සිරස් ආරම්භක සිරස් ප්‍රවේගය 60යි sin 30. සම්පූර්ණ කාලයේ කැපිටල් T පියාසර කාලය එයා තමයි හොයන්න ඕන. මේ අපි කතා කරන්නේ දෙවෙනි ක්‍රමය. හරිද? කලින් අර 3යි තත්පර දෙකෙන් ගුණ කරලා ගත්තා. ඒකම හදන්න පුළුවන් තව ක්‍රමයක්. භාගයයි ඍණ 10යි කාලයේ කැපිටල් T වල. හරි? භාගයයි ඍණ 10 ආදේශ උනේ උඩට සමීකරණය දාන්න නිසා. එතකොට එක T එකක් අයින් වෙනවා. සම්පූර්ණ සමීකරණය T කින් බෙදුවා. බිඳුව සමානයි 60යි sin 30 භාගයයි. අතන මෙතන අඩු කිරීම මෙතෙන්ට දාගන්න පුළුවන් අපිට. 2යි 10යි කැපුණොත් 5යි T. ඒතර 5යි T සමානයි 62න් බෙදුවම 30යි. නැත්නම් T සමානයි 6යි තත්පර කියලා. ඒතර මේ විදිහට හොයන්න පුළුවන් තමයි ඕන. සම්පූර්ණ චලිතයට චලිත සමීකරණය දාලා T හෙව්වා 6යි. නැත්නම් ඉස්සෙල්ලා හොයපු විදිහට තත්පර 3 දෙකෙන් ගුණ කරලා තත්පර 6යි කියලා ගන්න පුළුවන්. නේද? පස්සේ තිරස් පරාසය හරව ඊළඟට. තිරස් පරාසය. දැන් මුළු කාලේ තත්පර 6යි කියලා දන්නවනේ. මුළු කාලේ තත්පර 6යි. සම්පූර්ණ කාලේ තත්පර 6යි. ඒතර අපිට දාන්න පුළුවන් A සිට C දක්වාම තිරස් පරාසය වෙන තිරස්ව තමයි චලිත සමීකරණය දාන්න වෙන්නේ. S සමානයි UT ධන භාගයේ T වර්ගය. S කියලා කියන්නේ විස්ථාපනය කැපිටල් R. A සිට C දක්වා තිරස්ව S කියලා කියන්නේ R. U කියන්නේ 60යි cos 30 තිරස් එක්කෙනානේ. කියන්නේ 60යි cos 30 තිරස් එක්කෙනා. සම්පූර්ණ කාලයේ කැපිටල් T මෙයා බිඳුවක් වෙනවා. ඒ තිරස් උතරණයක් නෑනේ. එයා බිඳුවක් වෙනවා. R සමානයි 60යි cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි. දැන් කැපිටල් T හොයාගත්තා 6යි කියලා. පියාසර කාලේ 6යි කියලා හොයාගත්තනේ කලින්. 3යි. 6 වරක් 3 18යි 180යි මූල 3යි නේ. MS ඍණ 1. නොයි විදියට එනවා තිරස් පරාසය. ඒක තමයි 23 වෙනි ප්‍රශ්නය.